මුලින් පළවෙනි ආකාරය බලමු. හරිද? හරි. ගණිත අපුණු දැන් ඔයගොල්ලන්ගේ සම්බන්ධ අපි ගණන් කතා කරන්නේ ඇත්තරම සියලුම ධන නිකිල සඳහා තමයි මේක z ප්ලස් වෙන්නත් පුළුවන් නැත්නම් n in මේ natural numbers වෙන්නත් පුළුවන්. හරිද? counting numbers කියන එක අපි කතා කරන්නේ අපේ ගණිත අපේ විෂය නිර්දේශය යටතේ සියලුම ධන නිකිල සඳහා තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කරන්නේ. හරිද? පළවෙනිම දේ තමයි ඔයා මේක ඔයාට පුළුවන් මේ notation එක දාලා ලියන්න. මේ කැමති විචල්යක් දාගන්න අපිට මේක ලියන්න පුළුවන් 1 2 3 කියන්නේ i සමාන 1 ඉඳන් n දක්වා i කියන කෙනා. හරිද? මං ඉන්නම් මේ විදිහට ලියා ගන්නවා. නැත්නම් කොහොම දිගලා ලියා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මම මේක සමානයි මේක n ධන 1 බෙදීම 2 ඔන්න ඕක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. මම මේකට 1 කියලා දාගන්නම්. හරිද? ඊට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ n සමානයි 1ට සත්‍යයයි ඔප්පු කරනවා. හරිද? වම් අත පැත්ත ගත්තොත් එහෙම i සමානයි 1 ඉඳන් 1 දක්වා i. ඒ කියන්නේ මොකක්ද? 1 ඉඳන් 1 දක්වා කියන පටන් ගන්නෙත් එකෙන් අවසන් කරන්නෙත් එකෙන්. ඒ කියන්නේ පළවෙනි පදය ගැන මේ කියන්නේ. හරිද? එහෙනම් i වෙනුවට 1 ආදේශකත් අපිට එන්නේ just 1. හරිද? ඊට පස්සේ මම right hand side එකත් consider කරනවා. දකුණු අත පැත්ත. දකුණු අත පැත්තේ තියෙන මේක. එයාගේ n වෙනුවට මම ආදේශ කරන්නේ දැන් 1. මට එනවා 1 ගුණ කිරීම 1 ධන 1 බෙදීම 2යි. මේක සුළු කරමු පුතේ. 1 ගුණ කිරීම 2 බෙදීම 2 2ට 2 කැපෙනවා just 1යි. එහෙනම් අපි කියනවා එම නිසා වම් පැත්ත සමානයි දකුණු පැත්ත. එහෙනම් අපි කියනවා එම නිසා n සමානයි 1ට සත්‍ය වේ කියලා. හරිද? ඔන්න පළවෙනි ස්ටෙප් එක ඕක. ඊගාවට අපි කරන්නේ දැන් n සමාන 1නේ. ඊට පස්සේ අපි කරන්නේ සාධාරණ අවස්ථාවකට ඔක ලියනවා. n සමානයි p කියන සාධාරණ අවස්ථාවකට ලියනවා. p ගන්නෙ ධන නිකිලමය ගොඩෙන්ම තමයි. හරිද? මේක සාධාරණ අවස්ථාවක්. ඒ සාධාරණ අවස්ථාව කියන්නේ කොයි හරි මැද තැනක් ගැන මේ කියන්නේ. අපි මේ සාධාරණ අවස්ථාවද අපි ඇත්තටම පෙන්වන්න යන්නේ නැහැ. අපි උපකල්පනයක් තමයි භාවිතා කරන්නේ. අපි කියනවා මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මෙයාව සමාන වෙනවා කියලා අපි උපකල්පනය කරනවා කියලා. හරිද? n සමානයි p විට i සමාන 1 ඉඳන් p දක්වා දැන් n වෙනුවට p දාන්න ඕනේ. i සමානයි p n වෙනුවට p ධන 1 p ධන 1 බෙදීම 2 යයි උපකල්පනය කරමු. මම මේකට දෙවෙනි සමීකරණය කියලා දාගන්නවා. ඊට පස්සේ මෙයාට එකක් වැඩි කෙනාට මොකද වෙන්නේ කියලා අපි බලමු. දැන් මේ n සමාන මැද අවස්ථාවකදී මේක දෙක සමාන වෙනවා නම් අපි බලනවා ඊට එකක් එකතු කරාම ඒ කියන්නේ p ධන එක අවස්ථාවේදී මොකද වෙන්නේ කියලා. හරිද? හැබැයි මේක කරන්න කලින් අපි ලියා ගන්නවා පුතේ අපි මොකද්ද පෙන්වන්න ඕනි කියන එක. what we need to show.
හරිද? අපි මොකක්ද පෙන්වන්න ඕනි කියලා අපි මෙතන ලියා ගන්නවා. ඒ කියන්නේ n වෙනුවට p ධන 1 ආදේශ කරලා මෙතන n වෙනුවට p ධන 1 ආදේශ කරලා අපි මොකක්ද පෙන්වන්න ඕනි කියලා මුලින් ලියා ගන්නවා. i සමාන 1 ඉඳන් p ධන 1 දක්වා i වල එකතු අපි පෙන්වන්න ඕනි සමානයි කියලා n වෙනුවට දැන් p ධන 1 p ධන 1 n වෙනුවට p ධන 1. එතකොට මෙතන p ධන 1 ධන 1ක් එන්නේ. p ධන 1 ධන 1 බෙදීම 2. එතකොට අපි පෙන්වන්න ඕනේ p ධන 1යි කොහොම මේ වෙන්නේ? p ධන 1යි මෙතන p ධන 2යි යට 2. ඔන්න ඕක තමයි දැන් පෙන්වන්න ඕනේ. හරිද? අපි ඔහොම දාගත්තට පස්සේ පුතා අපි මේකේ වම් අත පැත්ත ගන්නවා. හරිද? left hand side. වම් අත පැත්ත මම සලකනවා. i සමාන 1 ඉඳන් p ධන 1 දක්වා p ධන 1 දක්වා i. හරිද? මට මේක දිග අරගන්න පුළුවන්. ඕනනම් දිග අරගන්න. හරි මම දිග ඇරියොත් එන්නේ 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම ඩොට් 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 මේ p ධන 1 අන්තිමට එන්නේ. ඊට කලින් කවුද ඉන්නේ? එයාට කලින් එකක් අඩු එක්කෙනානේ ඉන්නේ p ධන 1ට කලින් ඉන්නේ p. එහෙනම් මෙතනට එන්නේ p. ඔයාලා දන්නවා මෙන්න මෙතනට තියෙන එකතුව කවුද කියන්න ඔයගොල්ලෝ දන්නවා. හරිද? මේ තියෙන්නේ i සමාන 1 ඉඳන් n දක්වා නේ සෝරි n නෙමෙයි p දක්වා p දක්වා i ගේ එකතුව. හරිද? ඒ කියන්නේ මෙන්න මේකනේ පුතා. මෙන්න මේක. හරිද? දැන් මෙයා කියන්නේ කවුද? මෙයා කියන්නේ කවුද? මෙන්න මේක කියන්නේ p වතාව p ධන 1 බෙදීම 2. දැන් අපිට මෙයා වෙනුවට ආදේශ කරන්න පුළුවන් මේක සමානයි p වතාව p ධන 1 බෙදීම 2යි. මෙතනින් තියෙන පිටිපස්සෙන් p ධන 1. මෙයාගේ අර අවසාන පදයේ මේ. මම පැහැදිලිව ලියවොත් මේ වගේ ගානක් හදද්දී අනිවාර්යෙන් අවසාන පදයට කලින් පදය අනිවාර්යෙන් ලියන්න. ඒතකොට ඒකෙන් තමයි අපිට මේ අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ එකතුව කියන්නේ කවුද කියන එක. ඒ එකතුවට අපිට සපෝට් එකක් තමයි අපි මේ තියෙන උපකල්පිත අවස්ථාව. ඒක p වතාවක් p ධන 1 ධන බෙදීම 2. දැන් මෙතන සුළු කරගමු දෙපැත්තකට මම පොදු හරයක් ගන්නම් p වතාවක් p ධන 1 මෙතන දෙවාරයක් p ධන 1 බෙදීම 2. දැන් බලන්න පිළිතුරෙත් අපිට p ධන 1 කියන්නේ මේ පොදු පදයක්. හරිද? මම එහෙනම් මේ දෙන්නගෙන් p ධන 1 සාධක ලෙස එළියට ගන්නම්. එතකොට ඉතුරු වෙනවා කවුද මෙතන? p ධන 2 බෙදීම 2. එහෙනම් මේක තමයි ඇත්තටම අපිට පෙන්වන්න ඕනේ මේ. එහෙනම් අපි කියනවා මේක සමානයි right hand side කියලා. ඊපස්සේ finally අපි කියනවා එම නිසා n සමානයි p ධන 1ට සත්‍ය වේ කියලා. අවසාන වශයෙන් අපි කියන්න ඕනේ එම නිසා සියලු එක ගණිතඥ මූලධර්මයට අනුව මූලධර්මයට සත්‍ය වේ. තේරුණාද පුතා? හරි. මම මේක කියලා දාගන්න. ඕන එකපාරක් ලියමුකෝ අපි. r සමාන 1 ඉඳන් දක්වා 2r ධන 1 අපි පෙන්වන්න ඕනේ n වතාවක් n ධන 2යි කියලා. මේක මම පළවෙනි සමීකරණය කියලා දාගන්න. හරිද? ඊට පස්සේ මගේ පළවෙනි අවස්ථාව තමයි n සමාන 1ට ඔප්පු කරන එක. එතකොට වම් අත පැත්ත ගත්තොත් එහෙම r සමාන 1 ඉඳන් n දක්වා
2 r ධන 1 n දක්වා නෙමෙයි දැන් 1 දක්වා 1 ඉඳන් 1 දක්වා. හරි. මෙතන 1 ඉඳන් 1 දක්වා කියන්නේ පළවෙනි පදේ. එතකොට r වෙනුවට 1 ආදේශ කරන්න. 2 වැඩි කිරීම 1 ධන 1. එතකොට මෙතනින් එනවා 3. ඊපස්සේ අපි right hand side එක බලමු. n වෙනුවට 1 දාන්න 1 1 ධන 2. එතකොට මෙතනින් එනවා 3යි කියලා. ඔයාලට පේනවා. එම නිසා left hand side වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත. එහෙනම් ලියන එම නිසා n සමානයි 1ට සත්‍ය වේ කියලා. ඊට පස්සේ අපි උපකල්පිත අවස්ථාව තමයි ළඟට ලියන්න ඕනේ. n සමානයි p කියලා අවස්ථාවක් සලකන්නේ. ඒ p ගන්නේ ධන නිකිල ගොඩෙන්ම තමයි. අපි කියනවා 1 n සමානයි p ට සත්‍යයයි උපකල්පනය කරමු කියලා. උපකල්පිත අවස්ථාව ලියන්න මෙතන n වෙනුවට අපි p ආදේශ කරමු. r සමානයි 1 ඉඳන් p දක්වා 2r ධන 1 සමානයි n වෙනුවට අපි දානවා p ධන 2. මේක මගේ දෙවෙනි සමීකරණය. ඊපස්සේ මම n සමානයි p ධන 1 අවස්ථාවක් සලකනවා. මම මොකද්ද පෙන්වන්න ඕනි කියන එක මම ලියා ගන්නවා. r සමානයි 1 ඉඳන් p ධන 1 දක්වා 2r ධන 1 සමාන වෙන්න ඕනේ. මෙතන p මෙතන n ඉන්න තැන් හැමතැනටම p ධන 1 දානවා අපි. p ධන 1යි මෙතනත් p ධන 1 ධන 2. ඒ කියන්නේ මෙතනින් එනවා p ධන 1යි මෙතන p ධන 3යි. හරි අපි පෙන්වන්න ඕන ඕක. දැන් අපි මේක වම් අත පැත්ත අරගමු. r සමාන 1 ඉඳන් p ධන 1 2යි r ධන 1. හරි අපිට පුළුවන් p ධන 1 දක්වා එකතුව ලියන්න පුළුවන්. ඊට කලින් එක්කෙනාගේ එකතුව ධන මෙයාව අවසාන පදයට ආදේශ කරලා එන එක්කෙනාව. හරිද? අපි ලියන්න පුළුවන් මේක r සමාන 1 ඉඳන් p දක්වා එකතුවට මොකද කරන්න ඕනේ? මෙතන අවසාන පදේ තියෙනවනේ මෙයාව r ට ආදේශ කිරීමෙන් ලැබෙන අවසාන පදේ ඔතන එකතු වෙන්න ඕනේ. මම එතන එකතු කරන්න ධන r වෙනුවට p ධන 1යි ධන 1. දැන් ඉතින් මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. මෙයාගේ අපි අගය දන්නව මොකක්ද? එයා සමාන වෙනවා මේක සමානයි p වතාවක් p ධන 2 හේතුව තමයි දෙවෙනි සමීකරණය නිසා. අපි දෙවෙනි සමීකරණය තමයි ගන්නෙ. හරිද? ඊට පස්සේ දැන් මට තියෙනවා p වතාවක් p ධන 2. ඊට පස්සේ පිටිපස්සෙන් තියෙනවා සුළු කරන්නම් මොකද අපිට ඕනේ p ධන 3යි p ධන 1කුයි. 2යි p ධන 2 මෙතන ධන 1. මෙතනත් සුළු කරගමුකෝ පුතේ අපි. වරහන් ඉවත් කරගන්නම් p වර්ග ධන 2යි p ධන 2යි p ධන 3. මෙතනින් එනවා p වර්ග ධන 4යි p ධන 3යි කියලා. දැන් ඉතින් ඔක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. මේ 3ෙන් අපි 4ක් හදන්න ඕනේ. එක්වරක් 3 තමයි භාවිතා කරන්නේ. 4ක් හදන්න මෙතන එකතු කරන්න වෙනවා. මෙතන ධන තියෙන හින්දා දෙන්නටම ධන දාන්න වෙනවා. මේ තියෙන්නේ p වර්ග ධන p
p ධන 3යි p ධන 3. පළවෙනි එකෙන් මම p එකක් එළියට ඇද්දොත් p ධන 1යි. මෙයාගෙන් මම 3ක් එළියට ඇද්දොත් p ධන 1. එතකොට අපිට තියෙනවා p ධන 1කුයි p ධන 3කුයි. මේක තමයි පෙන්වන්න ඕනේ. අපි මේකට සමාන වෙනවා right hand side එක. අපි ලියනවා අපි දැන් ලියන්න ඕන ටික ලියනවා. ඒ නිසා left hand side equal වෙනවා right hand side වලට. ඒ නිසා n සමානයි p ධන 1ට සත්‍ය වේ. ඊට පස්සේ ඉතින් අන්තිමට ලියන එක ගණිත අභින්න මූලධර්මයට අනුව සියලු ගන්න කියලා සඳහා පළවෙනි ප්‍රකාශනය සත්‍ය වේ කියලා කියනවා. ඒක අනිවාර්යෙන් ලියන්න ඕනේ. මොකද ඒකට ලකුණු හම්බ වෙනවා.